Hi viewers, අද අපි බාකමොනල්ක YouTube channel එකේ මේ ළඟදිම 2025 දී රිලීස් වුණ American science fiction action adventure movie එකක් තමයි බලන්න හදන්නේ. Simply කියනවා නම් robot සම්බන්ධ movie එකක්. කාලෙකින් පස්සේ robot සම්බන්ධ movie එකක් රිලීස් වෙලා තියෙනවා. ඔන්න එහෙනම් අද අපේ බාකමොනල්ක YouTube channel එකෙන් ඔයාලට බලලා enjoy කරන්න පුළුවන්. movie එකේ නම කියනවා නම් The Electric State. එහෙනම් වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ. ඉක්මනටම මූවි එක ඇතුළට යන්. ඊට කලින් තාමත් ඔයාලා බාකමොනල් YouTube channel එක subscribe කරලා නැද්ද? ඔන්න එනම් පල්ලේ තියෙන subscribe button එක press කරන්න. ඒ වගේම වීඩියෝ එක අවසන් වුණාන් පස්සේ වීඩියෝ එක අතරට ලස්සනයි කතාවත් හොඳයි නම් පල්ලේ තියෙන like button එක දෙන්න අමතක කරන්න එපා. හරි එහෙනම් ඉක්මනටම මූවි එක ඇතුළට යන්. මම ඔයාලගේ හර්ෂ welcome to බාකමොනල් කේ. මූවි එක පටන් ගත්තම 1990 වර්ෂයේ යුද්ධය පටන් ගන්න කලින් වෙච්ච දෙයක් පෙන්නනවා. හීරෝයින්ගේ මල්ලියාගේ නම ක්‍රිස්ටෝෆර්. ගොඩක් දක්ෂ ළමයෙක්. එයාට එක්සෑම් එකක් තියෙනවා. මොකද ක්‍රිස්ටෝෆර් එක්සෑම් එක ගොඩක් අමාරුයිද? නෑ ප්‍රොෆෙසර් මේ එක්සෑම් එක ගොඩක් ඊසි කියලා එක්සෑම් එක ක්වික්ලි ඉවර කරපුවා අපේ ක්‍රිස්ටෝෆර් එලියට ආම හීරෝයින් එයාගේ අක්කා එක කතා කරගෙන එලියට එනවා. හීරෝයින් ඇත්තටම දන්නවා ක්‍රිස්ටෝෆර් කියන්නේ ගොඩක් දක්ෂ ළමයෙක් කියලා. ඒ නිසා පුළුවන් තරම් ඉගෙන ගන්න කියනවා. හැබැයි ක්‍රිස්ටෝෆර්ට ඇත්තටම එයාගේ අක්කා එක නැවතලා ඉන්න තමයි ආසාව තියෙන්නේ. කොලෙජ් යන්න ඉගෙන ගන්න මේ කිසි දෙයකට එයා කැමති නෑ. කතා වෙන ගමන්ම හાર્ට් සිම්බල් එකේ ආෆය තමයි යාගේ මල්ලි පෙන්නන්නේ. ඒක මේ දෙන්න අතර තියෙන බොන්ඩ් එකක්. අවුරුදු කීපයක් ගත වුණාම ඊතන් කියන සයන්ටිස්ට් කෙනෙක් එක්ක ඉන්ටර්විව් එකක් කරනවා. සර් ඔයා රොබොට්ස්ලව විශ්වාස කරනවද? අපෝ නෑ මං කවදාවත් විශ්වාස කරන්නේ නෑ. මොකද එයාලට මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. ඒ වගේම එයාලට ෆීල් කරන්නත් බෑ කියලා කිව්වම ඒතනින් පුංචි ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. වර්ෂය 1955 දී වෝල්ට් ඩිස්නි එයාලගේ පළවෙනි රොබෝට්ව නිෂ්පාදනය කරලා තියෙනවා. කාලේ යන්න රොබෝට්ස්ලාට තියෙන ඩිමාන්ඩ් එක නිසා දැන් රොබෝට්ස්ලා වැඩිපුර ප්‍රොඩක්ට් කරනවා. එහෙමත් එක කාලයක් රොබෝට්ස්ලා එයාලම කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සුන්ට රොබෝට්ස්ලා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාලටත් විවේකයක් අවශ්‍යයි. අපිට නිදහසක් ඕන කියලා මෙයාලා අතර රණ්ඩුවක් ගන්නවා. රොබෝට්ස්ලාගේ ලෝක විදියට වේර්කන් ඒ වගේම මෙතන හමුදාවත් එක්ක මෙයාලට යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධයේදී ගොඩක් සෝල්ජර්ස්ලා මැරෙන නිසා මේන සයන්ටිස්ට් කිට් එකක් හොයාගන්නවා. නියුරෝකෝස්ටර් කියන සුපර් කිට් එක භාවිත කරලා මිනිස්සුන් යුද්ධයට යන්න අවශ්‍ය නැහැ. එයාලා එක තැනක වාඩි වෙලා ඒ රොබෝට්ස්ලව එයාලා කන්ට්‍රෝල් කරනවා. එහෙම ලොකු සේනාවක් හදලා දැන් යුද්ධයක් කරාන් පස්සේ මේ රොබෝට්ස්ලව මිනිස්සු මෙල්ල කරනවා. ඒ වගේම ඊතුරු වෙලා ඉන්න රොබෝට්ස්ලව වෙනම ලොකු පිට්ටනියක වගේ තැනක එයාලව හිර කරනවා. ඒ සීමාවෙන් මෙහා එන්න බෑ. එහෙම ආවොත් එයාලවත් විනාශ කරලා දානවා කියලා එයාලට නීතියක් දාලා තියෙනවා. එතනින් එහා ඒ නියුරෝකෝස්ටර් කියන සුපර් කිට් එක ලෝකේ ගොඩක් ෆේමස් වෙනවා. ඒ කිට් එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඒක භාවිත කරලා එයාලට අවශ්‍ය විදිහට රොබෝට්ස්ලා මෙල්ල කරන්න පුළුවන්. අනිත් සුපර් කිට් එකෙන් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. හරියට PlayStation එකක් වගේ. මෙතනින් කට් කළා දැන් වර්ෂය 1994ට යනවා. ඒකත් ඒ යුද්ධය ඉවර වුණාන් පස්සේ ඔන්න දැන් හීරෝයින් පෙන්නනවා. එයා මෙතන හදන තාත්තා කෙනෙක් ළඟ තමයි ඉන්නේ. එයාගේ කකුලේ මේ විදිහට බෙල්ට් එකක් තියෙනවා. මොකද එයාට මෙතනින් එස්කේප් වෙන්න බෑ. කොහෙ ගියත් එයාව අල්ලගන්න පුළුවන්. ඇත්තටම හීරෝයින් මේ රොබෝට්ස්ලා ඒ කිට් එක මේ හැම දෙයකම කැමති නෑ. සෝෆා එකේ වාඩි වෙලා ගේම්ස් ප්ලේ කරන ගමන්ම අනිත් රොබෝට්ව කන්ට්‍රෝල් කරලා එයාගේ වැඩ ටික කරගන්නවා. කොලෙජ් එකේ පවා අපේ හීරෝයින්ගේ යාළුවෝ එමත් ඒ විදිහටමයි පුරුදුලා ඉන්නේ. හැබැයි හීරෝයින් විතරක් ඒ දේ අයින් කරන්න බලනවා. ඒ නිසාම ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනවා. හීරෝයින්ව අඬගාලා වෝන් කරාට යට කිසිම ගාණක් නැහැ. එයාට කියලා බුක් එකක් තියෙන එක නෝට් කරලා බලද්දී ඕල්රෙඩි යාගේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකදී නැති වුණා කියලා තියෙනවා. ඊට පස්සේ එපා වෙලා ගෙදරට එන හීරෝයින් බලද්දියාගේ ස්ටෙප් ෆාදර් මෙතන හොඳටම නිදි රොබෝට්වත් චාර්ජින් එකට දාලා තිනවා. දැන් නිදාගත්තාන් පස්සේ හීනයක් දකින්න අපේ හීරෝයින් අම්මා තාත්තා එක ගමනක් යනකොට මුවෙක් පැනපු නිසා කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. හොස්පිටල් එකේ ඉන්නකොට ડોක්ටර් මොකක් හරි කියන්න හදනකොට හීරෝයින් ඒකපාරම මොකක් හරි සාද්දයක් කියලා ඇහැරෙනවා. එළියට ඇවිල්ලා බලද්දී කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒකත් පුංචි රොබෝට් කෙනෙක්. බය වෙලා ඈතුළට යන අපේ හීරෝයින් ස්ටෙප් ෆාදර්ව ඇහැරවන්න බැලුවට බීලා හොඳටම නිදි. ලංවනේ රොබෝට් ඉක්මනට කාමරය ඇතුළට ගිහලා ඈඳ පල්ලෙහා හැංගෙනවා.
එතකොටත් ඒ පුංචි රොබර්ට් එයාව හොයා ගන්නවා. බය වෙලා ඉන්න හීරෝයින් එයාව එළියට යන්න කියලා බය කරනවා. මේ පින්තූරේ ඉන්නේ මට අවශ්‍ය වෙන්නේ ඔයා කියලා හීරෝයින් පෙන්නුවම මෙතන විහිළු කරන්න එපා. මෙතනින් එළියට යන්න කියලා රොබොට් එක රණ්ඩු කළයි කබඩ් එක රොබොට්ගේ ඇඟට වැටෙනවා. ඒ සද්ද නිසා දැන් ස්ටෙප් ෆාදර් මෙතනට ඇවිල්ලා බලද්දි මට හොරෙන් රොබොට් කෙනෙක්ව හදනවාද කියලා දැන් තරහ අරන් හීරෝයින්ට ගහන්න හදනකොට මගේ අක්කටද ඔයා ගහන්න හදන්නේ කියලා ඒ පුංචි රොබොට් එක පරම ස්ටෙප් ෆාදර් තල්ලු කරලා දානවා. එතකොට පුංචි රොබොට් මිනි හાર્ට් එකක් පෙන්නුවම එයාගේ මල්ලි ක්‍රිස්ටෝෆර් අපේ හීරෝයින්ට මතක් වෙනවා. සමහර විට මේ රොබොට් අපේ මල්ලි වෙන්න පුළුවන් කියලා ඩවුට් කරද්දි ස්ටෙප් ෆාදර් පුංචි ස්ටික් එකක් අරන් එවිලා මේ රොබොට්ට ගහන්න උත්සාහ කරනවා. මෙතනදී ස්ටෙප් ෆාදර් පොලිසියට කෝල් කරන්න හදද්දී ඉලෙක්ට්‍රික් ෂොක් දීලා හීරෝයින්ව වට්ටනවා. ඊට පස්සේ දෙන්නම යාගේ කාර් එක අරන් ඒ රොබොට්වත් වට්ටලා දාලා මෙතනින් පැන ගන්නවා. ඔන්න දැන් ගොඩක් දුර ආවන් පස්සේ මලගේ කාර් එකේ ටයර් එකක් පංචර් වෙලා තියෙනවා. මාරු කරන්නත් විදියක් නැහැ. හැබැයි දැන් මෙලා ඇවිල්ලා තියෙන්නේ මේ රොබොට්ස්ලා සහ මිනිස්සු අතර ඇතිුනේ යුද පිටියට. ඒ වගේම මේ පුංචි රොබොට්ට හරියට වචන භාවිතා කරන්න බෑ. ඒකම දේ ආපහු රිපීට් කරනවා හැර සමහර දේවල් යට කියා ගන්න බැරුව දඟලනවා. ඇත්තටම ඔයා මගේ මල්ලිද? එහෙමත් ඔයා මල්ලි නම් ඔයා කොහෙද ඉන්නේ කියලා අහුවම ඒ දේවල් වලට ඔව් කියන මේ පුංචි රොබොට් මැප් එකෙන් දැන් එයා ඉන්න තැන පෙන්නනවා. ඒකත් කන්නඩි දාපු ඩොක්ටර් කෙනෙක්ව තමයි හම්බ වෙන්න ඕනේ කියලාත් පෙන්නනවා. අපිට යන්න තියෙන්නේ තානම් කරපු zone එකට. එහෙමත් යන්න අපිට ඕන නම් කියලා දැන් කාර් එකේ ඩීකී එක ඕපන් කරලා බලද්දි ඉල්ලීගල් විදියට පාසල් ඩිලිවර් කරපු එකකින් මේ ඇඩ්‍රස් එක හොයලා අදාළ පුද්ගලයා හම්බ වෙන්න මේ දෙන්නම හොරෙන් එතනට යනවා. අදාළ පෝස්ට් බොක්ස් එක ළඟට ඇවිල්ලා දැන් හැංගිලා නම් බලද්දි ඔන්න මූවි එකේ හීරෝ මෙතනට එනවා. එයා තමයි මෙතන පෝස්ට්මෑන් ඩිලිවරි මෑන් විදිහට ඉන්නේ. මෙතනට හීරෝ හොයාගෙන ආපු රොබොට් කෙනෙක් එයාගේ ඕඩර් එක හරිද කියලා දැන් චෙක් කරලා බලද්දි ඒක ගන් එක මේකේ බුලට් තියනවාද? ඔව් වැඩිපුරක් තියෙනවා. එහෙනම් මට ඊසි කියලා දැන් හීරෝටම ගන් පොයින්ට් එකට අල්ල ගන්නවා. එතකොට කවුරු හරි එකපාරම ඒ රොබොට්ට ඇටැක් කරනවා. බලද්දී හීරෝගේ යාළුවෙක් විදිහට ඉන්න මේ රොබොට් එයාගේ නම හේමන්. ඔයා නම් හරි වෙලාවට ආවේ නැහැ. තව ටිකක් පරකුණොත් මගේ කතාව ඉවරයි කියලා දැන් මේ රොබොට් ඇදගෙන යනකොට ඒ chance එක භාවිත කරලා හීරෝ සහ මේ මිනි රොබොට් ඒ ට්‍රක් එකට නගිනවා. ඇත්තටම මේ වගේ මිනි රොබොට්ස්ලා මිනිස්සු ළඟ තියාගෙන ඉන්න එක නීති විරෝධී. ඒ නිසා රජය යටතේ වැඩ කරන පුද්ගලෙක් ඉන්නවා. එයාගේ නම ඊස්ටර්. එයා දැන් අපේ හීරෝයින්ව සහ හීරෝ මේ දෙන්න ළඟ ඉන්න රොබොට්ස්ලා විනාශ කරන්න හොයාගෙන එනවා. ඊට පස්සේ හීරෝ පතින මේ ට්‍රක් එක ඒ එක් zone එක ළඟ තියෙන තව zone එකකට එනවා. මෙතන බේස්මන්ට් එක ඇතුළට ගියාන් පස්සේ හීරෝයින් සහ අපේ රොබොට් මේ දෙන්නත් එතෙන්ට වෙලා හැංගිලා ඉන්නවා. මෙයාලා දෙන්න වේලු කරලා රණ්ඩු කරන අවස්ථාවේ මොකක් හරි සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ මේ දෙන්නම ඇලර්ට් වෙලා දැන් අපේ හීරෝයින් සහ මිනි රොබොට් හොයනවා. අවසානයේදී මේ දෙන්නම මේ රොබොට්ටයි අපේ හීරෝටයි අහු වෙනවා. ඔයාලා දෙන්න කවුද? කොහොමද මෙතනට ආවේ? ඔයා ඒ රොබොට් ඇටැක් කරපු වෙලාව නම් අපි ඔයා එක්කම ඉන්නේ. මේ ඉන්නේ මගේ මල්ලි. මෙයාගේ රියල් බොඩි එක ඩොක්ටර් කෙනෙක් ළඟ තියෙන්නේ. ඒක තියෙන්නේ එක් zone එකේ. අපිට එහෙට යන්න උදව් කරන්න පුළුවන්ද? ඔයා හිතනවාද ඒක ලේසි පහසු තැනක් කියලා? ඒ ගොඩක් භයානක රැම්පස් කියන රොබොට්ස්ලා ඉන්නවා. නිකන් හරි ආවුනොත් අපිව කෑලි කෑලි කරලා දායි. එතකොට කවුරු හරි ලිෆ්ට් එක භාවිත කරලා පාල්ලයට එනවා. දැන් පුංචි රොබොට් සහ හේමන් මේ දෙන්නම එක තැනක හැංගුනාම හීරෝ සහ හීරෝයින් අඩියක් තියන්න කලින්ම මෙතනට ඒ හන්ට ඊස්ටර් එනවා. මේ ඉන්නේ මගේ නංගි. යට කතා කරන්න බෑ කියලා හීරෝ කිව්වම මිස් මැකෝනා වගේ තාත්තට පහර දීලා ඔයා පුංචි රොබොට් එක පිටත් වුණා. ඒ නිසා ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලා ඊස්ටර් කියනවා. මට අවශ්‍ය වෙන්නේ පුංචි රොබොට් විතරයි. ඊට පස්සේ ඔයාලව හිරගෙදර දාන්න ඕන. එච්චරයි කියලා කියද්දි එකපාරම හේමන් මෙයාට ඇටැක් කරන්න බලද්දි ඒක මිස් වෙනවා. මෙයාලා අතර රණ්ඩුවක් ඇති වුණාම ඒක අවස්ථාවේදී හීරෝයින් කතා කරලා මේක බේර ගන්න බලනවා. හේමන් කොමරයාට ඇටැක් කරලා මෙයාලා එතනින් එස්කේප් වෙන්න හදනකොට ඊස්ටර් එකපාරම ෂූට් කළ මෙයාලව වට්ටනවා. එතන හීර වෙලා වැටිලා ඉන්න පුංචි රොබොට්ව වෙඩි තියන්න උත්සාහ කරනකොට හීරෝයින් බැගෝ එකෙන් අපේ හාන්ටව හිර කරනවා. එතන වෙච්ච විනාශය නිසා ඉක්මනට මෙයාලා එතනින් පැන ගන්නවා. බලදි මෙයාලා ඇවිල්ලා තින්නේ ඒ එක් zone එකට. ඊට පස්සේ මෙතනින් අපිට ගැලවෙන්න බෑ. මේක කාන්තාරයක් වගේ මිනිස්සු නෑ. අපිට මේ වෝල් එක පාස් කරලා එහාට යන්නත් බෑ කියලා හීරෝ කෑ ගන්නවා. එකපාරම බලද්දි මෙතනට රැම්පස් කෙනේ රොබොට්ලා එනවා.
ඇත්තට මේ රෝබෝට්ස් තමන්ගේ ළඟ ඉන්න තව රෝබෝට්ස්ලාව හානියට පත් කළ එයාලගේ පාර්ට්ස් ටික හොරගම් කරගන්නවා. හොඳ වෙලාවට මෙයාලා හැමෝම හැංගිලා ඉන්නවා. මෙතනින් ඒ රෑම්පස්ලා ගියාන් පස්සේ දැන් අපි කොහොමද ඒ ඩොක්ටර් හොයාගන්නේ? කිසි දෙයකට බය වෙන්න එපා. මං හොයාගත්ත ෂෙඩ් එකක් තියෙනවා කියලා දැන් ඒක ඇතුළට ගියාම වාහනයක් තියෙන ඒ වගේම හැමර්ට කියලා දැන් ඇතුළ වෙන්න පුළුවන් තව රෝබෝට් එකක් තියෙනවා. ඒ වගේම හීරෝ අපේ හීරෝයින්ට උදව් කරන්නම් කියලා ප්‍රොමිස් කරනවා. මොකද එයාලට මෙතනින් එළියට යන්න නම් අනිවාර්යයෙන්ම හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන. ඊට පස්සේ හැමර්ගෙන් උදව්වෙන් ඔන්න හැමෝම මේ විදිහට පිටත් වෙනවා. අනිත් පැත්තේ සෙන්ටර් එකේ අයිතිකාරයා විදිහට ඉන්න සයන්ටිස්ට් ඊතන් එයාගේ අම්මා එක කතා කරන් ඉන්නකොට ඒකපාරම ඒක ක්‍රිප් වෙනවා. බලද්දී ඉන්නේ එයාගේ රියල් අම්මා නෙමෙයි. ඒකත් මෙයාලා හදපු නියුරෝ කෝස්ටර් එකේ ඒක පාර්ට් එක. ඊට පස්සේ යාගේ සයන්ටිස්ට් දෙන්නෙක් අඬ ගාලා මොකද්ද මෙතන වෙන්නේ? ඇයි මෙතනින් අප්සෙට් යන්න කියලා අහනවා. බලද්දී මෙයාලා ළඟ ඉන්න ඒ ක්‍රිස්ටෝෆර් කියන පුංචි කොල්ලා. එයාගේ ඇඟ මෙයාලා ළඟ තිබුණාට එයාගේ මනස රෝබෝට් කෙනෙක් ළඟ තියෙනවා. ඒ නිසා තමයි අපේ සිස්ටම් එකේ එරර් එකක් එනවා කියලා මේ දෙන්නම කියනවා. එතකොට සයන්ටිස්ට් ඊතන් ඉක්මනට ඒ කාස්මෝ රෝබෝට් හොයාගන්න කියනවා. කාස්මෝ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ හීරෝගේ මල්ලි විදිහට ඉන්නේ රොබෝට්. ඊතන් මොකද්ද කරන්නේ? ඒ රොබෝට් හොයාගන්න ඊස්ටර්ගෙන් උදව් ඉල්ලනවා. ඒ ඩීල් එකට ඊස්ටර් එකඟ වෙලා දැන් රොබෝට් හොයාගෙන මෙයාට බාර දෙන්න ප්‍රොමිස් වෙනවා. දැන් අපේ හීරෝගේ කණ්ඩායම ගොඩක් දුර ආවන් පස්සේ මෙතන සාමාන්‍ය විදිහට ජීවත් වෙන රොබෝට්ලාගේ නගරයක් තියෙනවා. බලන් ඉන්නකොටම ඒකපාර මේ රොබෝට්ස්ලා අපේ හීරෝගේ කණ්ඩායමට ඇටැක් කරනවා. දුවන්න හදනකොට මේ ලොකු හැමර් වැටලා දැන් හැමෝම මේ රොබෝට්ස්ලාට අහු වෙනවා. ඒ සිටි එක ඇතුළට ආවන් පස්සේ මෙතන දහස් ගණන් රොබෝට්ස්ලා ඉන්නවා. බලද්දී මෙතන තමයි මේ රොබෝට්ස්ලාගේ ලෝකත් ඉන්නේ. ඕ මිනිස්සුත් ඉන්නවා. මට සමා වෙන්න. ඔයාලව දුර නම් බලද්දී රෑම්බස්ලා වගේ දැක්කේ. ඒකයි අපි පහර දුන්නේ. රජය එක අපිට තියෙන ඇග්‍රිමන්ට් එකට අනුව මිනිස්සුන්ව අපිට මෙහි තියාගන්න බෑ. ඒ නිසා ඔයාලා රෑ කෑම ගත්තාන් පස්සේ ඉක්මනට මෙහෙන් පිටත් වෙන්න කියලා රොබෝට් ලොක්කා කියනවා. එතකොට අපේ හීරෝයින් යාගේ මල්ලි ගැන විස්තර ටික කියලා යාලා ඩොක්ටර් කෙනෙක්ව හොයාගෙන ආපු එකත් කියනවා. මට ඔයාලට බොරු කරන්න බෑ. මාස දෙකකට කලින් මෙහෙට ඩොක්ටර් කෙනෙක් ආවා. අපිට යාලව ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අපි ආව මෙහෙන් පිටත් කළා කියලා මේ රොබෝට් ලොක්කා කියනවා. ඔයාටයි මිනිස්සුන්ටයි කිසිම වෙනසක් නැහැ කියලා අපි හීරෝයින් ගොඩක් තරහින් කියලා යන්න හදනකොට කලවර වැටිච්ච නිසා මේ රොබෝට් ලක දැන් යන්න එපා කියනවා. හීරෝයින්ව හීරෝ ෂේප් කරන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියන්නේ තනියම වාඩි වෙලා ඉන්න අපේ හීරෝයින් යාගේ මල්ලි ගැන හිතලා එයා බලන ඒ කාටුන් ගැනත් හිතලා ගොඩක් දුක් වෙනවා. එතකොට එයාගේ ළඟ පාතටම එන අපේ කාස්මෝ රොබෝට් එයා සහ මල්ලි ගොඩක් ආසාවෙන් බලන්නේ කාටුන් එක මෙතන ප්‍රොජෙක්ටර් එකකින් ප්ලේ කරලා පෙන්නනවා. ඒක දැක්කම හීරෝයින් ගොඩක් අඬනවා. ඊට පස්සේ හීරෝයින් බලන්න එන පෝස්ට් දාන මේ රොබෝට් මට මෙතෙන්ට එන්න තහනම්. හැබැයි මීට කලින් ආපු ඒ ඩොක්ටර් මෙතන ක්‍රිස්ටෝෆර් කියලා කවුරු ආවොත් මේක දෙන්න කිව්වා කියලා දැන් ලියුමක් පෙන්නනවා. බලද්දී ඩොක්ටර් ඉන්න ලොකේෂන් එක මෙතන තියෙනවා. මට මේට යන්න ඕන කියලා හීරෝයින් කිව්වම අපිට ඔයාක ඉන්න තහනම් කියලා මේ රොබෝට් කිව්වම නෑ ඔයාට යන්න පුළුවන් මාත් වලට උදව්වට එන්නම් කියලා මේ රොබෝට් ලොක්කත් කියනවා. ඊට පස්සේ අපේ හීරෝගේ කණ්ඩායම එක්ක රොබෝට් ලොක්ක සහයි පෝස්ට් දාන රොබෝට් ඒ වගේම වීල් රොබෝට් මෙයාලා හැමෝම මේ ලොකේෂන් එකට පිටත් වෙනවා. අනිත් පැත්තේ මිෂන් එක බාරගත්ත ඊස්ටර් දැන් මෙයාලව හොයාගෙන එනවා. ඔන්න දැන් අදාළ ලොකේෂන් එකට ආවම පස්සේ මෙතන ගොඩක් විනාශ වුණ රොබෝට්ස්ලා ඉන්නවා. ටිකෙන් ටික ඇතුළට යනකොට එකපාර මේ රොබෝට්ස්ලා එකෙන් එක්කෙනා උඩට එනවා. බලද්දි මෙතන ඉන්න හැමෝම රෑම්පස්ලා. දැන් මෙයාලව පන්නන්න ගත්තම එතන ලයිට් එක දාලා තින දොර ගාවට ඇවිල්ලා හීරෝයින් ඒ ඩොක්ටර් වඬ ගන්නවා. හැබැයි මේක ට්‍රැප් එකක් කියලා දැන් හැමෝම දැනගත්තාන් පස්සේ ඒ රොබෝට්ස්ලා දැන් මෙයාලට ලං වෙනවා. එකපාරම මොකක් හරි සාද්දයක් නිසා මේ රොබෝට්ස්ලාට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ රෑම්පස්ලා හැමෝම බය වෙලා දෙපැත්තට දුවනකොට ඒකපර්ම මේ බේස්මන්ට් එකට ඩෝ එකක් ඕපන් වෙලා හැමෝම පල්ලයට ලිස්සලා වැටෙනවා. බලද්දි මේක ඇතුළේ තමයි ඩොක්ටර් ඉන්නේ. ඒ ඩොක්ටර්ට ලියුම බාර දෙන කාස්මෝ ඩොක්ටර් දැනගන්නවා මේ ඉන්නේ ක්‍රිස්ටෝෆර් කියලා. "කියන්න ඩොක්ටර් කොමගේ මල්ලි යව කොහෙද හංගලා තියන්නේ?" එතකොට ඩොක්ටර් එයාගේ නොලෙජ් එක දීලා හදපු රොබෝට් කෙනෙක් මෙතන ස්ක්‍රීන් එකෙන් ප්ලේ කරනවා. ඇත්තටම සයන්ටිස්ට් ඊතන් නියුරෝ කෝස්ටර් ඒ සුපර්
කිට් එක තව අප්ඩේට් කරන්න හිතලා තියෙනවා. ඒ නිසා ගොඩක් පවර්ෆුල් බ්‍රේන් නොලෙජ් එකක් තියෙන කවරි හොයාගෙන තියෙනවා. එතකොට ඇක්සිඩන්ට් වෙලා කෝමා ස්ටේජ් එකේ හිටපු අපේ ක්‍රිස්ටෝෆේ පුංචි කොල්ලෝ මෙයාලා භාවිතා කරලා තියෙනවා. හැබැයි මාස 8කට පස්සේ ක්‍රිස්ටෝෆර් නැගිටිනවා. මේ දේ ડોක්ටර් ඊතන්ට කිව්වට ඊතන් එතකොටත් ක්‍රිස්ටෝෆර්ව භාවිතා කරන්න කියනවා. හැබැයි ඊතන්ට හොරෙන් මේ ડોක්ටර් මොකද කරලා තියෙන්නේ? ක්‍රිස්ටෝෆර්ගේ මනස තව තැනකට යන්න පුළුවන් විදිහට ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒකත් මෙතනනේ කාස්මෝ රොබෝට් ගෑන්ගට එන්න පුළුවන් විදිහට තරහෙන් ඉන්න හීරෝයින් මොන දේ වුණත් කමන්නේ මගේ මල්ලිව බලන්න ඕන. අපිට යව බේර ගන්න ඕන කිව්වම ඒ මේන් සෙට් එකට කාටවත් යන්න බෑ. එතන ඉන්නේ පවර්ෆුල් රොබෝට්ස්ලා. එතකොට මෙතනට හන්ට ආපු එක දැනගත්තම අපේ ලොක්කා හැර අනිත් හැමෝම මෙතනින් එස්කේප් වෙනවා. පල්ලෙහා බේස්මන්ට් එකට ආපු ඒ හන්ට මෙතන ડોක්ටර්ගේ ID එක තියෙන එක දැන් අනිත් පැත්තේ සයන්ටිස්ට් ඊතන් උනත් දකින්නවා. එතකොට එකපාරම මෑතට ආපු රොබෝට් ලොක්කා මේ හන්ට එක සටන් කරනවා. අනිත් පැත්තේ හීරෝගේ කණ්ඩායම මෙතනින් එස්කේප් වෙන්න හදනකොට බලද්දී මෙතන සයන්ටිස්ට් ඊතන්ගේ රොබෝට්ස්ලා ගොඩක් ඇවිල්ලා මෙයාලව වට කරනවා. ඊට පස්සේ මේ රොබෝට්ස්ලා සහ ඒ බෝට්ලා අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඒ අතර රොබෝට් ලොක්කට ගොඩක් නපුර විදිහට පහර දෙන හන්ට එයාගේ ඔළුවේ කෑල්ලක් අයින් කරලා දානවා. ඔයාලා රජයක ඇති කරගත්ත ඇග්‍රීමන්ට් එක කාඩ කරලා දැම්මා. මං ඔයාලට කිසි දෙයක් කරන්නේ අනිත් රොබෝට්ස්ලාට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕන කියලා හන්ට එළියට එනවා. එළියේ හැංගිලා ඉන්න ડોක්ටර් හීරෝයින් තව කීප දෙනෙක් ඔයාලා මෙතනින් කොමරි එළියට යන්න. මම මෙයාලා ගැන බලා ගන්නම් කියලා ගන්න එකත් එක්ක ડોක්ටර් එළියට එනවා. ඇත්තටම හන්ටට මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඒ වගේම ડોක්ටර්ට හන්ට ෂූට් කරන්නයි කියලා හොඳටම දන්නවා. හැබැයි සයන්ටිස්ට් ඊතන් මොකද්ද කරන්නේ? මෙතන රොබෝට් කෙනෙක්ව කන්ට්‍රෝල් කරලා එකපාරම ડોක්ටර්ව මරලා දානවා. මම මිනිසුන්ට කිසි දෙයක් කරන්නයි කියලා හන්ට සයන්ටිස්ට් ඊතන්ට කියනවා. ඉතුරුන අය දැන් මෙතනින් එස්කේප් වෙන්න හදනකොට රොබෝට් කෙනෙක් එකපාරම අපේ කාස්මෝ අල්ලන් යනවා. ඒ වගේම හීරෝයින් අල්ලගත්ත බෝට් කෙනෙක් දැන් එයාව මරන්න හදනකොට හන්ට එකපාරම මේ බෝට්ව මරලා දාලා ඔයා ගෙදර යන එක තමයි ඔයාට හොඳයි කියලා මෙතනින් පිටත් වෙලා යනවා. අනිත් දවස උදේ දැන් රොබෝට් ලොක්කස අපේ හීරෝගේ කණ්ඩායම එයාලගේ රොබෝට් සිටි එකට ඇවිල්ලා බලද්දි මෙතෙන්ට ඇවිල්ලා තිනේ හන්ට මෙතන හිටපු අහිංසකයේ රොබෝට්ස් ලව විනාශ කරලා තියෙනවා. කීප දෙනෙක් විතරයි හොඳින් ඉන්නේ. අනිත් අයව මේ විදිහට කෑලි කරලා තිනවා. අනිත් පැත්තේ හීරෝගේ මනසේ තියෙන මේ කාස්මෝ දැන් ඒ ඊතන්ගේ සෙන්ට් එකට අරන් ඇවිල්ලා තිනවා. ඔයව දැකීම ලොකු සතුටක් ක්‍රිස්ටෝෆර්. ඔයා නැතුව මගේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තිබුණේ. ඇති අන්තම් ඔයා දැන් හම්බ වුණා. මම දැන් හිර කරන්න. ඉක්මනට ඒ ප්‍රෝග්‍රෑම් එක ආපු ක්ලියර් කරලා හදා ගන්න කියලා සයන්ටිස්ට් ඊතන් කියනවා. මේ දේවල් බලන් හිටපු හන්ට තේරුම් ගන්නවා එයාව මේ බොරු කියලා රවට්ටලා කියලා. මොකද මේ කාස්මෝ රොබෝට් එක ඇතුලේ මිනිස්සෙක් ඉන්න එක එයා හොඳටම තේරුම් ගන්නවා. මම මේ දේවල් වලට කැමති නෑ. ඔයා මට බොරු කරලා තියෙනවා කියලා සයන්ටිස්ට් ඊතන්ට කිව්වම මේ බලන්න ලෝකේ යන මේ ටෙක්නොලොජි එකට අපි යන්න ඕන. දැනට තියෙන මගේ නියුරෝ කෝස්ට් මේ ප්‍රෝග්‍රෑම් එකට ගහන්න කවුරුත් නෑ. මට කැමති විදිහට මගේ අම්මවත් හදාගෙන තියෙන්නේ කියලා කිව්වම අනිත් පැත්තේ අපේ හීරෝයින් ගොඩක් දුකින් ඉන්නවා. එතකොට අපේ හීරෝ දුක් වෙන්න එපා. අපි තුන්වෙනි වතාවට වගේ මල්ලි ක්‍රිස්ටෝව බේරගමු කියලා කියනවා. එතකොට අපේ හීරෝයින්ට ආදාසක් එනවා. ડોක්ටර් කියපු විදිහට එයා හදපු රොබෝට් හම්බ වෙලා ඔයාට පුළුවන් ද ක්‍රිස්ටෝෆර් ඉන්න තැනට අපිව එක්කන් යන්න. අනිවාර්යයෙන්ම පුළුවන්. එයාලා තාම සිස්ටම් වල පාස්වර්ඩ් එකමත් වෙනස් කරලා නැහැ කියලා රොබෝට් කියනවා. එහෙනම් අපි හැමෝම එකතුලා මේ දේ වෙනුවෙන් සටන් කරමු කියලා හීරෝයින් කිව්වම රොබෝට් ලොක්කා ඇත්තටම මේ දෙයට කැමති වෙන්නේ. මොකද ආපෝ මේ ලෝකයේ යුද්ධයක් ඇති වෙනකට අපි හැමෝම ආකමැති කියලා කිව්වම ඔයාලා මේ සැරේ සටන් කළේ නැත්තම් හැමදාම මේ කාන්තාරය ඇතුලේ හිර වෙලා ඉන්න තමයි වෙන්නේ කියලා හීරෝයින් කියනවා. ඒ දෙත් ඇත්ත කියලා පිළිගත්ත රොබෝට් ලොක්කා එයාගේ යටත් ඉන්න රොබෝට්ස් ලවත් දැන් එකතු කරගෙන මේ යුද්ධයට පිටත් වෙනවා. ඒ සෙන්ටර් එක තියෙන්නේ දූපතක් විදියට. ඒ නිසා හැමෝම මිනිස්සුන්ට අල්ලගන්න බැරි විදියට වාහනවල ගිහිල්ලා එයාලගේ සෙන්සර්ස් වලට අහුවෙන්නේ නැතුව මූද යටින් ඇවිලේ දූපතට රීච් වෙනවා. ඒක පාර මේ සෙන්ටර් එකට වාහනයක් ඇවිල්ලා වදිනවා. බලද්දි අපේ හැමර් දැන් එයාටත් වඩා ලොකු රොබෝට් එකක් ඇතුලේ ඉඳන් ඒක කන්ට්‍රෝල් කරලා මෙයාලා අතර දැන් යුද්ධය පටන් ගන්න හැමදේම ලෑස්ති කරනවා. මේ දේවල් නෝට් කරන ඊතන් එයාගේ යට තින්නේ බෝට්ස් ලව දැන් එලියට පිටත් කරලා එයාලා එක්ක රණ්ඩු කරන්න කියනවා. ඒ ગેප් එක භාවිත කරලා හීරෝයින්
ගෙනේ ආපු රොබෝට් එක ඇතුල් වෙනවා. ඒක අවස්ථාවේදී හැමරිනේ ලොකු රොබෝට්ව අල්ලගන්න බෝට් කෙනෙක් බ්ලාස්ට් වුන නිසා එයා ගොඩක් ඩැමේජ් වෙනවා. ඊට පස්සේ එයා එළියට එවිලා සටන් කරනකොට අනිත් පැත්තේ මේ දේවල් බලන් ඉන්න ඉතින් මටත් දැන් පල්ලයට බහින්න වෙනවා කියලා දැන් පෙට්ටියක් උස්සගෙන ලැබ් එකෙන් එළියට එනවා. එතකොට ලැබ් එකට ළඟ වෙන අපේ හීරෝයින් ඇතුලේ සයන්ටිස්ලා දෙන්නෙක් විතරයි ඉන්නේ. එයාලවත් බය කරන්නේ රොබෝට් එලවලා දානවා. මට මගේ මල්ලි එක කතා කරන්න පුළුවන්ද? ඕන්නම් ඔයාට නියුරෝ කෝස්ට් එක භාවිතා කරලා එක කතා කරන්න පුළුවන්. ඔන්න දැන් ගොඩක් පාවර්ෆුල් රොබෝට් කෙනෙක්ව කන්ට්‍රෝල් කරන සයන්ටිස්ට් ඊතන් එළියට ඇවිල්ලා මෙතන ඉන්න අහිංසක රොබෝට්ස්ලා ගොඩක් අයව මාරලා දානවා. ඒ වගේම සටන් කරන රොබෝට් ලොක්කා දැන් ඉස්සරහට ඇවිල්ලා හන්ට ඇත්තටම මේ රොබෝට් ලොක්කට කිසිම දෙයක් කරන්න ඔයාලටත් වඩා නරක මිනිහෙක්ව මන් දැක්කා කියලා ගොඩක් අවුලෙන් දැන් එයා භාවිත කරන නියුරෝ කෝස්ට් එක කීට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. අනිත් පැත්තේ නියුරෝ කෝස්ට් කීට් එක ඇක්ටිවේට් කරන අපේ හීරෝයින් තමන්ගේ ක්‍රිස්ටෝෆර් මල්ලිව දක්න අපේ හීරෝයින් එයාව හග් කරලා අඬනවා. ඒ වගේම එන්න අපි ඉක්මනට මෙහෙන් පිටත් වෙමු කියලා කිව්වම මට ඒ දේ කරන්න බෑ. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා තියෙන්නේ. මෙහි හිටියොත් මං අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එළියට ආවොත් මං දවසකින් මැරෙන්න පුළුවන් කියලා ක්‍රිස්ටෝෆර් කියනවා. එහෙනම් මම මේ සම්පූර්ණ සෙන්ටර්ස් ටික විනාශ කරලා දානවා කියලා හීරෝයින් කියනකොට එහෙනම් මටත් ඒ දේ කරන්න පුළුවන් කියලා ක්‍රිස්ටෝෆර් කිව්වම අපේ හීරෝයින් ගොඩක් දුක් වෙනවා. එළියේදී ලොකු රොබෝට් කෙනෙක්ව භාවිත කරන හැමර් සයන්ටිස්ට් ඊතන් භාවිත කරන රොබෝට් එක රණ්ඩු කරනවා. ඒක අවස්ථාවේදී සම්පූර්ණ ඩැමේජ් වෙලා එළියට ආවන් පස්සේ අනිත් පැත්තේ සයන්ටිස්ට් ඊතන්ව කවුරු හරි බාලන විදිහට ෆීල් වෙනවා. නියුරෝ කෝස්ට් එක ගලවලා බලද්දී මෙතනට ඒ රොබෝට් ලොක්ක ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තේ හැමර් දැන් එතනින් බෝට් කෙනෙක්ව දකිනවා අපේ හීරෝට ඇටැක් කරන විදිහට. ඒ නිසා මෑතට පැනලා දැන් එයාට ඇටැක් කරද්දී ගොඩක් තුවාල වෙනවා. හීරෝ ළඟට ගිහින් බලද්දී හැමර් ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. එයාව බේර ගන්න එක ෂුවර් නෑ. මගේ පවර්ස් ටික ඉබේම අඩු වෙනවා. මම පවර් මෝඩ් එකට යන්න හදන කෙනකොට අපේ හැමර් සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් වෙනවා. අනිත් පැත්තේ හීරෝයින් දැනගන්නවා එයාගේ මල්ලි ක්‍රිස්ටෝෆර් ඕල්රෙඩි මැරුණා කියලා. එළියේ තියෙන එයාගේ බොඩි එක විතරයි. එයාගේ මනස තියෙන්නේ කාස්මෝ රොබෝට් ළඟ. ඒ නිසා එළියට ඇවිල්ලා මේ සම්පූර්ණ සෙන්ටර්ස් මේ ටෙක්නොලොජි මේ ප්‍රෝග්‍රෑම් හැමදේම විනාශ කරන්න ප්ලෑන් කරනවා. ගොඩක් දුක් වේගෙන මෙතන තියෙන සිස්ටම් එකේ බටන්ස් ටික එකෙන් එක ප්‍රෙස් කරනකොට එයාගේ මල්ලිගේ රොබෝට් ටික ෂට් ඩවුන් වෙනවා විතරක් නෙමෙයි එළියේ ඉන්න ඒ බෝට්ලත් දැන් ෂට් ඩවුන් වෙනවා. යුද්ධයක් දින්න සතුටින් ඉන්න හීරෝ හැබැයි යාළුවට ලොකු අනතුරක් වුණා යා නැහැ කියලා දුක් වෙනකොට හැමර්ගේ ඇඟ ඇතුලෙන් තව මිනි වර්ෂන් එකක් එළියට එනවා. ඒක දැක්කම ඒ සතුට අපේ හීරෝට දරා ගන්න බැරි වෙනවා. රොබෝට් ලොක්කා ඉස්සරහා ඉන්න සයන්ටිස්ට් ඊතන් මගේ සෙන්ටර්ස් ටික විනාශ කරලා දැම්මා. දැන් මොකද මම මරන්නද හදන්නේ? එතකොට රොබෝට් ලොක්කා නැහැ. ඊට පස්සේ රොබෝට්ස්ලා ජීවත් වෙනවා කියනවා. බලද්දී කට් කරාම ඊළඟ සීන් එකේ පුංචි ළමෙක්ව භාවිත කරලා රොබෝට් කෙනෙක්ව කනෙක්ට් කරලා තියනවා කියලා දැන් පොලිසියෙන් ආව ඇරස් කරනවා. මිනිස්සුත් ඇත්ත දේ දැනගත්තාන් පස්සේ හැමෝම මේ නියුරෝ කෝස්ට් එක භාවිත කරනක සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඊට පස්සේ රොබෝට්ස්ලාගේ සීට් එකේ ඉන්න ලයිව් කතා කරන අපේ හීරෝයින් ඔයාලා හිතන විදියට මේ රොබෝට්ස්ලා නපුරු අය නෙමෙයි. එයාලත් අපි වගේම ජීවත් වෙන්න ආස කරනවා. ඒ වගේම මිනිස්සු මෙච්චර කල් නියුරෝ කෝස්ට් එකට යටත් වෙලා හිටියා. ඊට පස්සේ මිනිසුන්ට නිදහස තියෙනවා මේ රොබෝට්ස්ලාටත් නිදහස තියෙනවා. ඒ නිසා අපි දෙගොල්ලෝ ගොඩක් සතුටින් සමාදානෙන් ජීවත් වෙමු කියලා කියද්දි මේ ලයිව් එක කට් කරනවා. අවසානයේදී මේ යුද්ධයේදී ගොඩක් රොබෝට්ස්ලා විනාශ වෙලා තියෙනවා. ඒ ටික එකතු කරලා ඒක තැනක දාද්දී එතන අපේ කාස්මෝ රොබෝට් ඉන්නවා. අවසානයේදී එයා තාම පණ පිටින් ඉන්න විදිහට පෙන්නලා මේ මූවි එක මෙතනින් අවසන් කරනවා. හරි වීවර්ස් මූවි එක කොහොමද කාලකින් පස්සේ රොබෝට් මූවි එකක් බලලා තින්නේ? කතාව කොහොමද? වීඩියෝ එක කොහොමද? පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම මූවි එකට කැමති නම් ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. අලුතෙන් එන අය channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරි නම් ඉක්මනටම අපි මේ වගේ තව මූවි එකකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. bye bye.